හායි යාළුවනේ. අදත් ඕගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා විදු ටෙක් YouTube channel එකට. අද මම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් අරන් ආවේ ඩ්‍රෝන් වීඩියෝ එකක්. මම ටික කාලෙකින් ඩ්‍රෝන් වීඩියෝ එකක් ගෙනාවෙත් නැහැ. ඔන්න එහෙනම් ඉල්ලපු කට්ටියට මම ඩ්‍රෝන් වීඩියෝ එකක් ගෙනාවා. අද මම ඕගොල්ලන්ට අරන් ඇවිල්ලා තියෙන්නේ GT3 කියන ඩ්‍රෝන් එක. මේක DJI Neo ඩ්‍රෝන් එකේ ක්ලෝන් ඩ්‍රෝන් එකක්. කියලා ඕගොල්ලන්ට පේනවා ඇති බැලුමටම මේක DJI ඩ්‍රෝන් එක වගේමයි. බොක්ස් එක වෙනස්. ඒ වුණාට මේ ඉස්සරහා තියෙන ෆොටෝ දෙක දැක්කහම ඕගොල්ලන්ට DJI ඩ්‍රෝන් එක මතක් වෙනවා ඇති. DJI ඩ්‍රෝන් එක වගේම හදපු GT3 ඩ්‍රෝන් එක තමයි අද මම ඕගොල්ලන්ට වීඩියෝ එකකින් අරන් ඇවිල්ලා තියෙන්නේ. නම් ඉතින් අපි මේක අන්බොක්ස් කරගෙන බලමු මොන වගේද කියලා. ඉතින් මම මේ විදිහට බොක්ස් එක ඕපන් කරගෙන ඩ්‍රෝන් එක එළියට ගන්නවා. ඕගොල්ලන්ට පේනවා ඇති. මෙන් ඩ්‍රෝන් වලට වගේ මේකට බෑග් එක ගන්න ඇවිල්ලා නැහැ. නිකන් මේ ප්ලාස්ටික් බොක්ස් එකක තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒත් මේ ඩ්‍රෝන් එකට ගොඩක් ඩැමේජ් එක වෙන්නේ නැති වෙන්න තමයි මේ ප්ලාස්ටික් බොක්ස් එකත් ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති DJI Neo ඩ්‍රෝන් එක වගේම මෙන්න මේ ඩ්‍රෝන් එක තියෙනවා. කිසි වෙනසක් බලා ගන්න පුළුවන් වෙන්නේ නැහැ. DJI Neo එකට වඩා මේ ඩ්‍රෝන් එක ටිකක් පොඩි. ඒක තමයි මේකට වෙනසකට තියෙන්නේ. කැමරා එකේ කොලයක් තියෙනවා. ඒ කොලේ ඕගොල්ලෝ ගලව ගන්න. අන්නම් දැන් ඒක ගලව ගන්න යන්නේ නැහැ. මොකද මේ ඩ්‍රෝන් එක මම මේ පාවිච්චි කරලා මම සෙල් කරන්න තමයි මේ ඩ්‍රෝන් ගෙනාවේ. ඕගොල්ලන්ට මතක් කරනවා මේ සැරේ ඩ්‍රෝන් මම ස්පොන්සර් වීඩියෝ එකක් දෙමේ. මේ සැරේ මේ ඩ්‍රෝන් මගෙන් තමයි ඕගොල්ලන්ට ගන්න පුළුවන් වෙන්නේ. මා ගාව මේ ඩ්‍රෝන් එක තියෙනවා. කැමති කෙනෙක්ට රුපියල් 9200ක් වගේ ඩෙලිවරි එක රුපියල් 9200ක් වගේ මුදලකට මේ ඩ්‍රෝන් එක මිලදී ගන්න පුළුවන්. නම් ඉතින් යාළුවනේ අපි වැඩි කතා නැතුව ඩ්‍රෝන් එකේ විස්තර ගැන කතා කරමු. ඉතින් යට ඩ්‍රෝන් එකේ සෙන්සර් එකක් තියෙනවා. ඒ වගේම ඩ්‍රෝන් එකේ දෙපැත්තේ සෙන්සර් එකක් තියෙනවා. ඊට පස්සේ මේ ඩ්‍රෝන් එකේ ප්‍රොපෙලර් ගාඩ් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙනවා. DJI Neo එකේ වගේම. ඒ හින්දා මේකේ බ්‍රෂ් මෝටර් තිබ්බත් මේ මෝටර් වලට ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. මොකද මේ ගාඩ් එකේ හින්දා. ඒ හින්දා මේ මෝටර් ඩැමේජ් වෙන්නේ නැතුව ඕගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන්. E99 ඩ්‍රෝන් එකේ නම් මෝටර් කොහේ හරි වැදුන ගමන් පිච්චිලා යනවා. හැබැයි මේකේ මෝටර් වදින්නේ නැති හින්දා මං හිතනවා මේවා ඉක්මනට පිච්චෙන්නේ නැතු වෙයි කියලා. ඊට මම දැන් මේ විදිහට රිමෝට් එක අතර ගන්නවා. රිමෝට් එකත් DJI Neo රිමෝට් එක වගේමයි පොඩි වෙනස්කම් කිහිපයක් තමයි තියෙන්නේ. ඒත් ඒක එකපාරටම බැලුවට පස්සේ හොයන්න බෑ. මේ විදිහට යූසර් මැනුවල් දෙකක් ඇවිල්ලා තියෙනවා. එකක් ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න අවශ්‍ය QR කෝඩ් එක සහ ඇප් එකේ විස්තර. ඊට පස්සේ අනිත් යූසර් මැනුවල් එකෙන් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ ඩ්‍රෝන් එක ෆ්ලයි කරන විදිහ. ඊට පස්සේ මේ විදිහට පොඩි පැකේජ් එකක් ඇවිල්ලා තියෙනවා. මේ පැකේජ් එකේ අපේ ඩ්‍රෝන් එකට පියනක් ඇවිල්ලා තියෙනවා. තව ටූල් එකක් ඇවිල්ලා තියෙනවා මෝටර් එක ගලව ගන්න. ඊට පස්සේ Type C කේබල් එකක් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඉතින් මේකේ බැටරි එකේ Type C පෝට් එකක් තමයි තියෙන්නේ. දැන් ඉස්සරහට එන හැම අයිටම් එකකම වගේ Type C තමයි එන්නේ. Type C එන අයිටම් එකක් කියන්නේ ඒක ටිකක් පොද අයිටම් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ස්ටික් එකක් තියෙනවා DJI Neo එකේ වගේම. ඒක නම් මේක fake ස්ටික් එකක් කියන්නේ ඒක නිකන් තමයි අලවලා තියෙන්නේ DJI Neo drone එකේ look එක ගන්න. හරි ඉතින් අපි බලමු කොහොමද දැන් මේක app එකට කනෙක්ට් කරගන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ QR code එක ස්කෑන් කරලා ඒ app එක දාගන්න. ඊට පස්සේ ඕගොල්ලෝ drone එක on කරලා මේ විදිහට Wi-Fi වලට ගියාට පස්සේ ඕගොල්ලන්ට follow කියලා ඊට පස්සේ අකුරු ටිකක් එන්නේ. ඒක ක්ලික් කරලා කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරලා මේ විදිහට app එක ඕපන් කරන්න. ඊට පස්සේ මෙතන permission ඉල්ලනවා ඒවා දීලා මෙන්න මෙතන start කියන බටන් එක උඩ ක්ලික් කරගන්න. start කියන බටන් එක උඩ ක්ලික් කරගත්තු ගමන් ඕගොල්ලන්ට පේනවා ඇති drone එකේ view එක දැන් අපිට phone එකකින් පේනවා. මේ phone මේ drone එකේ කැමරා එක lost ඒ කියන්නේ signal lost වෙන්නේ නැහැ. මේ E99 එකේ ටික දුරක් උඩ යවුවට පස්සේ signal lost වෙනවා. හැබැයි මේකේ එහෙම lost වෙන්නේ නැහැ. ඔයගොල්ලන්ට ඒකත් මම ඉස්සරහට පෙන්නන්නම්. වගේ මේකේ තවත් විශේෂත්වයක් තමයි මේකේ කැම් එක රිමෝට් එකෙන් උඩට පල්ලෙහාට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති. මේ රිමෝට් එකේ වම් පැත්තේ තියෙන බටන් එකේ ඕගොල්ලන් ඩ්‍රෝන් එක පහළටත් දකුණු පැත්තේ තියෙන බටන් එකෙන් ඩ්‍රෝන් එක උඩටත් මේව කරන්න පුළුවන්. ඊට පස්සේ මේ රිමෝට් එකේ අනිත් ඩ්‍රෝන් වල වගේම තමයි ස්ටේබල් කරගන්න බටන් හතරක් දීලා තියෙනවා. ඊට පස්සේ මේකේ ලයිට් එක ඕෆ් කරගන්න බටන් එකක් දීලා තියෙනවා. ඊට පස්සේ one key take off සහ one key land බටන් එක දීලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි රිමෝට් එක ගැන කතා කරන්න තියෙන්නේ. දැන් මම ඕගොල්ලන්ට පෙන්නන්නම් මේකේ ලයින් ටෙස්ට් එකක් සහ කැමරා ටෙස්ට් එකක්. ඔයගොල්ලෝ ඒකත් බලන්න කොහොමද මේ ඩ්‍රෝන් එක මම මේ කියපු ගානට මේ ඩ්‍රෝන් එක වටිනවද කියලා ඕගොල්ලන්ට ඒ වීඩියෝ දෙකෙන් පෙන්නන්නේ. එහෙනම් ඉතින් මේ වීඩියෝ එක බලලම අහමු.
ඔයගොල්ලන්ට පේනවා ඇති මේ ඩ්‍රෝන් එකත් ගොඩක් උඩ යවන්න පුළුවන් වුණා. හුලන් තියෙන වෙලාවට නම් මේ ඩ්‍රෝන් එක ටිකක් යවන්න අමාරුයි. මොකද මේ ඩ්‍රෝන් එකේ ලොකු බරක් නැහැ. DJ Neo ඩ්‍රෝන් එකත් ඇත්තටම හුලන් තියෙන වෙලාවට යවන්න අමාරුයි. හරි ඉතින් ඒක දැන් බලන්න දැන් මේකේ කැම් ටෙස්ට් එක ඔයගොල්ලන්ට කැමරා ක්වොලිටි එකේ E99 එකට වඩා ගොඩක් හොඳයි. සෑහෙන්න හොඳයි. බලන්නකො රුපියල් 9000කට ඇත්තටම මේ ගොඩක් වටිනවා. රුපියල් 9000ක් විතරමයි මේක වෙන්න. ඔයගොල්ලන්ට පුළුවන් මගේ channel එකේ about එකේ තියෙනවා මගේ number එක. ඒ වගේම මම පල්ලෙහා වීඩියෝ එකේ description එකේ සහ comment section එකේ මගේ number එක දාලා තියන්න. මගේ number එකට message එකක් දාන්න. දාලා ඔයගොල්ලන්ට පුළුවන් මේ drone එක දවස් 3ක් ඇතුළත ගෙදරටම ගෙන්න ගන්න. එහෙනම් ඉතින් යාළුවනේ මේ වගේ වීඩියෝ එකකින් හමු වෙමු.